තිරුවන් සරණයි. කස්සපාරෝ. මේ කලාව පොඩ්ඩක් බලන්න. දැන් අපේ මේ කොකිසියක් ගන්න. ජනරල් මහත්තයා පොඩ්ඩක් ඉන්නෝ. මේ ඇවිල්ලා සිරිමිනිසෑය නාගහතුවේ. මේ බලන්න. හරිනේ. මේ හඳ රූපයක් වගේනේ පේන්නේ හැමෝම. මේ හඳ මේ හඳ කියන්නේ සඳ ඔන්න බලන්න වලාකුළ මේ ලස්සන චිත්‍රය බලන්න චන්ද්‍රයා මේ වලාකුළ මෙන්න චූඩාමාණිකෙත් එක නාගාදී සිරිමිනිසෑය දැන් මේ වලාකුළු මේ අර වලාකුළු ටික වදිනවා. අවුරුදු කීයකින්ද මේ වගේ චිත්‍රයක් බලන්න හැමදාම වලාකුළු දකින්නේ නැහැ හඳ බලන්නත් බෑ අද දවසේ නිකන් ආසනිකම් බොහොම ලස්සනයි. ඔව් ලස්සන වුණාට ඔයගොල්ලෝ මේ හඳ බලන්නේ අවුරුදු කීයකින්ද අවුරුදු කීයකද ජනරල් මහත්තයා අවුරුදු ගානක් මතකත් නැහැ හොඳ බැලෙන්නේ නැහනේ. හඳ පේන්නේ විශේෂයෙන්ම අක්කරි කිව්වොත් තමයි බැලෙන්නේ. නැත්නම් ඒක තමයි කියන්නේ. මේ හඳ මේ තියෙන්නේ මේ වලාකුළු නිකන් 아무තු මේ කලාත්මක බවක් තියෙනවා. කලාත්මකයි. ඒක තමයි ආශ්චර්යය කියන්නේ. මේ තියෙන ලංකාවේ නාගාදුවේ පන්සලේ සිරිමිනිසෑය පමණයි. මම ලස්සන තියෙන වැඩි ආලෝකයක් ෆෝන් එකෙන් පේනවා නේද හඳ? ඒ කියන්නේ දැන් හඳේ තියෙනට වැඩි ආලෝකයක්. මේ එළිය සැරගතියක් වගේ පේනෝ නේද ෆෝන් එකෙන් බලනකොට? ඒ පෑසර් එකේ තියෙන එළියනේ. පෑසර් එකේ එළිය. ඔව් මේ පෑසර් එකක්. දැන් හඳ තමයි මේ තියෙන්නේ. දැන් ඔයා දන්නනේ හඳ කියන්නේ මේ තියෙන්නේ. ඔව්. දැන් ජේරල්ලා මේ කට්ටිය හුඟක් දන්නේ මේ හඳ තියෙන්නේ මේ. හඳ. බන පෑසර් එකේ තියෙන බලවත්කම. තවනම් කරන්න